අඩු කාලයක් තමයි 2026 විභාගය ලියන ඔයාලට මේ වෙද්දි ලැබිලා තියෙන්නේ. අගෝස්තු මාසේ විභාගය තියෙනවා කියන බව ඕගොල්ලන් දැනටමත් දන්නවා. ඔයාට ඒකක් ගන්න නම් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට තමයි ඔයාලට පේපර් එක හැදෙන්නේ. ආයිබෝවන් අද 2026 5:29 දුවේ පුතේ අද නුවර මහනුවර නගරේ රිවිෂන් පන්ති අවසන් වෙලා පොඩි වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා. හැමෝටම වැදගත් වෙයි කියලා හිතලා මේ කාරණේ මේ වෙද්දි පුතේ මේ අපේ රිවිෂන් පන්ති වල 2026 උසස් පෙළ ලියන දරුවන්ගේ මේ වෙද්දි සියලු විෂය නිර්දේශයන් අවසන් කරලා අතරම කිව්වොත් එහෙම දැන් සති කිහිපයකට පෙර අපි විෂය නිර්දේශය අවසන් කරලා සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වෙන පරිදි සකස් වෙන ප්‍රශ්න පත්‍ර මාලාවකටත් පිළිතුරු සපයලා දැන් අවසන් කරලා තියෙනවා. ඉතින් මේ ඒකත් එක්ක තව කාරණයක් මම කියන්නම්. අපි සාපේක්ෂව බැලුවොත් එහෙම 2025 2024 වර්ෂයන්හි උසස් පෙළ ලියපු අපේ දරුවෝට වඩා අඩු කාලයක් තමයි 2026 විභාගය ලියන ඔයාලට මේ වෙද්දි ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මොකද හේතුව අගෝස්තු මාසේ විභාගය තියෙනවා කියන බව ඕගොල්ලන් දැනටමත් දන්නවා සහ ඕගොල්ලන්ගේ වෙනුවෙන් සූදානම් වෙනවා. ඉතින් මේ මම පොඩි කාරණයක් ඕගොල්ලන්ට කියන්නම්. මගේ දැනුම විදිහට පුතේ ඔයාට accounting විෂය ගිණුම්කරණයේ විෂයේ A level වල ඔයාට ඒකක් ගන්න නම් මෙන්න මේ ප්‍රධාන කාරණා තුන ඔයා ගාව තියෙන්න ඕනේ. පළවෙනි කාරණය තමයි විෂය නිර්දේශය. විෂය නිර්දේශය. ඒ කියන්නේ ඔයා මේ විෂය නිර්දේශය හැම අස්සක් මුල්ලක් නෑරම ඉගෙනගෙන තියෙන්න ඕන වගේම තමයි වැදගත්ම කාරණය වෙන්නේ 12 වසරට සාපේක්ෂව 13 වසරේ විෂය නිර්දේශයෙන් තමයි පුතේ ඔයා දන්නවා සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න ප්‍රමාණයක් පේපර් එකට ඇතුළත් වෙන්නේ. එතකොට 13 වසරේ විෂය නිර්දේශය විශේෂයෙන්ම පුළුවන් තරම් ඉක්මනට අවසන් වෙන්න ඕනේ. 12 වසරත් එහෙමයි. ඒ කොහොම වුණත් ෆස්ට් පේපර් එකට පළවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාට 12 වසර සහ 13 වසරේ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙන විදිහට තමයි ඔයාට පේපර් එක හැදෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ අර විදිහට 13 වසරට තරමක් බර තැබීමක් තිබ්බත් ෆස්ට් පේපර් එකේ ඕගොල්ලන්ට සම්පූර්ණ විෂය නිර්දේශය අවසන් වෙන විදිහට තමයි ආවරණය වෙන විදිහට තමයි ඔයාට පේපර් එක හැදෙන්නේ. ඉතින් ඔයාගේ වැදගත්ම සාධකය වෙන්නේ මම දකින විදිහට මෙන්න මේ සිලබස් එක. විෂය නිර්දේශය කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනේ. ඔයා හිතලා බලන්න මේ වෙද්දී ඔයාගේ විෂය නිර්දේශය සම්පූර්ණයිද කියලා. අපේ පන්තිවල මේ වෙද්දී විෂය නිර්දේශය සම්පූර්ණ කරලා අපේ දරුවෝ මේ වෙද්දී ප්‍රශ්න පත්‍ර කිහිපයකටත් පිළිතුරු සපයලා ඒවා පිළිතුරු පත්‍ර බලලා දරුවන්ට දීලා අවසන්. ඒතර විෂය නිර්දේශය අවසන් වෙනවා වගේම තමයි පුතේ ඊළඟ කාරණේ තමයි ඊළඟ වැදගත් කාරණේ තමයි ඔයාට පුළුවන් තරම් අනුමාන ප්‍රශ්න පත්‍ර මම මේ කතා කරන්නේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට අමතරව. ඇයි මේ අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්න ඕනේ? පුතේ ඔයා දන්නවා accounting paper එක ලියන ඔයාට අපි අරගෙන බැලුවොත් එහෙම මීට පෙර වසරවල ප්‍රශ්න පත්‍රات එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ගේ අවුරුද්දේ ප්‍රශ්න පත්‍ර වගේම පෙර වසරවල ආපු ප්‍රශ්න පත්‍ර දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2025 එන ප්‍රශ්න පත්‍රය ඒ දක්වා පැවති විභාගවල ප්‍රශ්න පත්‍ර වලට වඩා එන ගණන් ටික අභ්‍යාස ටික තරමක් වෙනස්. ඒ කියන්නේ අපේ විෂය නිර්දේශයේ තුල තියෙන විෂය කරුණු අදාළ කරගෙන ඔයාට අලුත්ම මුහුණුවරකින් තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් වෙන්නේ. ඉතින් මේ එහෙම ප්‍රශ්න ඇතුළත් වුණාම ඔයා ගාව තියෙන්න ඕනේ තාර්කික බුද්ධියක්. ඒ කියන්නේ තර්කානුකූලව ඒ ගැටලුව විසඳා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේක ගොඩක් වැදගත් සාධකයක් උදේ අපේ සබ්ජෙක්ට් එකේ ඒකට. ඒතර තාර්කික බුද්ධිය ඔයාට වැඩෙන්න නම් ඔයා ගාව තියෙන්න නම් ඔයා පුළුවන් තරම් අනුමාන ප්‍රශ්න පත්‍ර වලට තනියම පිළිතුරු සපයලා ඔයාට ඒ සඳහා පුහුණුවක් ලැබලා තියෙන්න ඕනේ. ඒ පුහුණුවත් එක තමයි පුතේ ඔයාගේ මේ තාර්කික බුද්ධිය වැඩෙන්නේ සහ ඔයාට මේක විභාගයේ පේපර් එකේ ෆස්ට් පේපර් එකේ පැය දෙක සහ සෙකන්ඩ් පේපරේ පැය තුන තුල ඔයාගේ තර්කානුකූල හැකියාව කොහොමද කියලා තීරණය වෙන්නේ මේ අනුමාන ප්‍රශ්න පත්‍ර ලිවීමත් එක්ක. තුන්වෙනි කාරණය. පුතේ තුන්වෙනි කාරණේදී මම මෙහෙම කියන්නම්. තුන්වෙනි කාරණේදී ඔයත් මේ ගැන දන්නවා අත්විඳලත් ඇති මේ දේ කාල කළමනාකරණය. ඔයාට පුළුවන් වෙන්න ඕනේ කාලේ කළමනාකරණය කරගන්න. ෆස්ට් පේපර් එකේදී ඔයාට හැන්නේ
ඔයාට ලැබෙන්නේ කාලය පුතේ පැය දෙකක්. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකේදී ඔයාට ලැබෙන්නේ පැය 3ක්. ඉතින් මෙන්න මේ පැය දෙක සහ පැය 3 ඇතුළත ඔයාට සිද්ධ වෙනවා ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 50කටත් MCQ සහ SAQ ප්‍රශ්න 50කටත් සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න 6කින් 5කටත් පිළිතුරු සපයන්න. ඒතර ඔය ප්‍රශ්න 6කින් 5කට පිළිතුරු සපයන්න කිව්වට ඔයා දන්නවා ඔයා මේ වෙද්දී විභාග වලට මුණ දීලා ඇති වාර විභාග වලට. ඒ වාර විභාග වලදී ඔයා දැකලා ඇති මේ ප්‍රශ්න සමහර ප්‍රශ්න වල කොටස් දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න සමාගම් වෙද්දී පුතේ ඊළඟට ලියන ඔයගලන් තෝරා ගන්න හැම ප්‍රශ්නයකම කොටස් දෙක බැගින් එනවා. එහෙම කොටස් දෙක බැගින් ආපුවාම ඔයා සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ප්‍රශ්න සාමාන්‍යයෙන් 9කට වගේ ප්‍රමාණයකට ඔයාට පිළිතුරු සපයන්න වෙනවා මේ කාලය තුල. ඉතින් මේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? අන්න ඊළඟට ඇති වෙන ගැටලුව සිලබස් එක කවර් කරගත්තත් වැඩක් නෑ පුතේ. ඔයාට තාර්කික බුද්ධියක් නැත්නම් සිලබස් එක කවර් කරගෙන තාර්කික බුද්ධිය ඔයාට අර හිතලා අභ්‍යාසයකට පිළිතුරු ලියීමේ හැකියාව තිබ්බත් වැඩක් නෑ පුතේ. ඔයාලට ටයිම් එක මැනේජ් කරන්න බැරි නම්. මේ තුන එක හා සමානව තිබ්බොත් විතරයි පුතේ ඔයාලට මොකද්ද ගන්න පුළුවන්? සබ්ජෙක්ට් එකේ එකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණෙත් එක්ක අපි හිතුවා මෙන්න මෙහෙම දෙයක් කරන්න. මේ තුනම එකට අලලා ඒ කියන්නේ එකට එකතු කරලා අපි පුංචි වැඩසටහනක් හැදුවා පුතේ මේ අවුරුද්දේ 2026 අවුරුද්දේ විභාගෙ ලියන දරුවොන්ට උදව්වක් විදියට. මේක සම්පූර්ණයෙන්ම ඔයාලට ඔන්ලයින් ෆ්‍රී ක්ලාස් එකක් විදියට තමයි මේක පැවැත්වෙන්නේ. විභාගයේ තෙක් ඔයාට මෙන්න මේ පන්තියට මුදල් ගෙවීමකින් තොරව නිබන්ධන සහිතව සහභාගී වීමේ හැකියාව තියෙනවා. අපේ පන්ති වලට ෆිසිකලි සම්බන්ධ වෙන දරුවන්ට වගේම ඕනෑම දරුවෙකුට මෙන්න මේ පන්තිය සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මේකෙදි තියෙන විශේෂත්වය තමයි පුතේ අපි සිලබස් එකේ සම්පූර්ණ සිලබස් එක ආවරණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැහැ කියන එක ඔයා දන්නවා. අපි කරන්නේ පුතේ ඔයාගේ විෂය නිර්දේශය ඔයා ඉගෙන ගන්න ඕනේ විෂය කොටස් වල වැදගත් වෙයි. ඒ වගේම විභාගයට ප්‍රශ්න කරයි කියන සාමාන්‍ය ප්‍රශ්න කරන කොටස් සහ විශේෂයෙන්ම ප්‍රශ්න කරන කොටස් ටික ඒ වගේම අනුමාන ප්‍රශ්න ටික අපි එක පේපර් සෙට් එකකින් ඔයාලට සාකච්ඡා කරනවා පුතේ ඔන්ලයින් ක්ලාස් එකකින්. අපි මෙහෙම කියමුකෝ මම ඕක සරලව පැහැදිලි කරන්නම්. පුතේ ඔයාට සමාගම් බැරි නම් සමාගම් ඉගෙනගෙන නැත්තම් ඔයාට මෙන්න මේ ප්‍රශ්න පත්‍ර මාලාව තුලින් මෙන්න මේ විෂය නිර්දේශය තුල තියෙන සමාගම් අභ්‍යාස වගේම ඔයාට අලුත් සමාගම් අභ්‍යාස වගේ මෙන්න මේ අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්නත් ඒ වගේම කොහොමද සමාගම් ගානක ටයිම් මැනේජ් කරන්න කියන එකත් මේ සියල්ලම අපි මේ ඔන්ලයින් ක්ලාස් එකෙන් සාකච්ඡා කරනවා. හැම විෂය කොටසකටම අදාළව අපි මොකද කරන්නේ පුතේ? සෑම විෂය කොටසකටම අදාළව විෂය නිර්දේශයේ වැදගත් කොටස් වගේම ඕගොල්ලන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍ර වගේම පේපරේ එන්න පුළුවන් කියලා හිතන අනුමාන ප්‍රශ්න පත්‍ර වගේම ඒ ප්‍රශ්නයට අදාළව ටයිම් මැනේජ් කරන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා. මේ වැඩසටහන පටන් ගන්න පුතේ මීළඟ අඟහරුවාදා රාත්‍රී 7ට මේ සඳහා වෙන්නුන WhatsApp group එකක් තියෙනවා. ඒ WhatsApp group එකේ තොරතුරු ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්කම බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට මේ ගැන තොරතුරු ගන්න පුළුවන් මේ WhatsApp group එක හරහා. පුළුවන් හැමෝම එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වෙලා ඔයාගේ පේපර් එක ගොඩ දා ගන්න. ඔන්න අවස්ථාවක් තියෙනවා හැමෝටම. එහෙනම් සුබ දවසක්. ආයුබෝවන්.